යාළුවෙක්ට සල්ලි වගේක් දාගන්න ඕනේ. අපි කොහොමද මේ කොරියාව ඇතුලේ සල්ලි යවන්නේ? ඇයි අපේ Gmoney app එක තියෙන්නේ? ඔයාට අඩුම ගානට කොරියාව ඇතුලේ ගණන් කරන්න පුළුවන්. දැන් අපි බලමු ඩොමෙස්ටික් ට්‍රාන්ස් එක කරන විදිය. ඩොමෙස්ටික් ට්‍රාන්ස් කියන කොළ පාට අයිකන් එකට ක්ලික් කරලා Gmoney Pay account එක සිලෙක්ට් කරන්නයි තියෙන්නේ. ඒක ටච් කරාට පස්සේ යට done button එක දෙන්න. දීලා confirm කරන්න මේ message එක. receiving bank එක වෙනුවට Korean bank account එක දීලා ඔයාගේ යදාළ මුදල් ලැබෙන බැංකුව තෝරන්නයි තියෙන්නේ මෙතන. receiving bank account number එකට ඒ bank account number එක දීලා next කියන button එක දෙන්න. පස්සේ පොලිගාන type කරලා done කියන button එක දීලා next button එක දීලා මුදල් ලැබෙන කෙනාගේ විස්තර හරිද කියලා බලලා yes කියන button එක දුන්නාට පස්සේ ඔයාගේ transaction pin code එක enter කරන්නයි තියෙන්නේ. මේ විදිහට තමයි Gmoney app එකෙන් domestic trans එකක් කරන විදිය. ගාස්තුව 990යි ඒ වෙලෙම කොරියන් account එකට credit වෙනවා.